තරගරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ අහන්න මුල් කරගත්තේ 10 වෙනි පාර්ලිමේන්තුවේ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ මේ ජනවරමේ එක කාරණයක් හැටියට අපි දැක්කේ ආණ්ඩු පක්ෂයේ නියෝජනය කර කිසි කෙනෙක් පාර්ලිමේන්තුව යටප ගන්නේ නැහැ කියලා. හැබැයි අද මේ ඔබතුමිය ඔප්පු කරලා පෙන්නවා සමගි ජන බලවේගයේ නයනවාසල තිලක මන්ත්‍රීතුමා හැර සෙසු සියලුම මන්ත්‍රීවරු කියන්නේ 224ම වැටුප ගන්නවා ඉන්ධන දීමනා හැර කීපයක් ඔබතුමිය කිව්වා. නිසා එක පැත්තකින් ඔබතුමියලා ජනවරම ගැන කතා කරනවා බොහොම හොඳයි. හැබැයි ජනවරමේ ඇතුලේ තිබුණා වැටුප් රහිතව මේ පාර්ලිමේන්තුව තුළ ස්වේච්ඡාවෙන් වැඩ කරන්න කට්ටිය ඉන්නවයි කියලා අපට ඔප්පු කරන්න හැකියාව ලැබුණා කරු කතානායකතුමා අද දින. එහෙම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් හැර අනිත් 224ම මේ පාර්ලිමේන්තුව යටප ගන්නවයි කියන කාරණේ. මගේ අතුරු ප්‍රශ්නේ කරු කතානායකතුමනි. දැන් මල්ලක තියෙනවා 2015 12:31 ඒතකොට මැතිවරණ කොමිසමට ජනතා විමුක්ති පෙරමුණ හැටියට ගරු අගමැතිතුමිය ජාතික ජන බලවේගය හැටියට නෙවෙයි දෙන ආදාය වියදම් වාර්තාව. කතානායකතුමනට මේ කියවන්න වෙනවා මගේ අතුරු ප්‍රශ්නේ අහන්න. මේකේ മന്ത്രി වැටුප් පහ දීමන. එතකොට යාළගේ ආදායම හැටියට දාලා තියෙනවා 4,28,397. පාර්ලිමේන්තු මන්ත්‍රීගේ වැටුප් පළාත් සභා මන්ත්‍රීගේ වැටුප් මේ 2015 කියන්නේ ගරු අගමැතිතුමිය පළාත් සභා මන්ත්‍රීගේ දීමන മന്ത്രി විශ්‍රාම වැටුප මන්ත්‍රීෝ කාර්ය මණ්ඩල දීමන පළාත් සභා මන්ත්‍රී කාර්ය මණ්ඩල දීමන මන්ත්‍රීෝ වහන විකුණන ලද පර්මිට් වල පරිත්‍යාග සමාජික මුදල් හා ප්‍රදානයන් පුන සමාජික කියලා තියෙනවා ශාඛා සමිති සමාජික ගාස්තු හිතවතුන් ඉල්ලගෙන ප්‍රදාන මැතිවරණ ආධාර ප්‍රකාශන සඳහා ලැබීම් මුළු ලැබීම් කියලා ගාණක් තියෙනවා ගරු කතානායක. ඒ කියන්නේ ලැබීම් හැටියට. ඒතර ගෙවීම් තමයි තියෙන්නේ මේ ගරු අගමැතිතුමිය කාර්යාලය නඩත්තු වාහන නඩත්තු ප්‍රචාරණ කටයුතු මැතිවරණ කටයුතු මුදල් තියෙනවා මම කියන්නේ කාලේ ඉතුරු කරගන්න කරු කතානායකතුමා එතකොට ඔබතුමා කාලේ ඉතුරු වෙනවනේ මැතිවරණ කටයුතු නීති කටයුතු විදේශ ගමන් සඳහා වියදම් බැංකු ගාස්තු විගණන ගාස්තු ධන යෝජනා ගිණුම් මාරු කිරීම නව ඉදි කිරීම ඒ කියන්නේ ගෙවල් හදන්න වගේ ඒවත් දෙන බව තමයි මේ ඇගිනේ රක්ෂණ ගාස්තු වාහන බදු තෙකලා විදුලි රැහැ නැදීම සුබ සාධන කටයුතු වෙනත් ගෙවීම් මුළු ගෙවීම් තියෙන. ඒ කියන්නේ කරු කතානායකතුමනේ මේ පාරිස් සභාව පළාත් සභාව පාර්ලිමේන්තුවේ 2015 ලැබිච්ච සියලුම മന്ത്രിවරුන්ගේ දිරිදීමනා සහ වැටුප් සියල්ල අරමුදලකට යනවා. ඒ අරමුදලේ ගරු මන්ත්‍රීවරුන්ගේ ඒ කියන්නේ වැසිකිළිය හොදනවාට ඇරෙන්න අනිත් සෑම සියලු දේම කෙරෙනවා කියන කාරණේ තමයි මේකෙන් තහවුරු වෙන්නේ කරු. ඒ කියන්නේ මන්ත්‍රීතුමා ප්‍රශ්නය අහනවා. ජනතා විමුක්ති පෙරමුණ. එතකොට කරු අගමැතිතුමිය දැන් මේට දින 3කට කලින් විශ්‍රාම වැටුප අහිමි කරා. ඒක හොඳයි. ගරු මන්ත්‍රීතුමා අදාළ ප්‍රශ්නය මම අහන ප්‍රශ්නේ තමයි දැන් ඔබ මේ රජයේ අරමුදල ලැබෙන බදු මුදල ලැබෙන වැටුපු සියල්ල සහ අලගෙන ඒ මන්ත්‍රීවරයාගේ සියලු සුබ සාධන කටයුතු කෙරෙනවා. ඔබට විශ්‍රාම වැටුපක් ඕනේ නැහැ. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දැන් ජාතික ජන බලවේගයේ කට්ටිය මේක තේරුම් ගන්න ඔබට ලැබෙනවද කියලා අහන්න. ඔබට දෙනවද කියලා අහන්න මේ අහන්නේ. ගරු මන්ත්‍රීතුමා ජාතික ජන බලවේගයේ උදවියට එන්න මේ වගේ කියන්නේ විශ්‍රාම වැටුපක් නොලැබුණාට මේ ගෙවීම් සියල්ල කෙරුණම ඔවුන්ව රැක බලා ගන්න පුළුවන්. මන්ත්‍රීතුමරේ නොවුණත් ඔවුන්ට රැක ගලා ගන්න පුළුවන්. මගේ ප්‍රශ්නේ තමයි ඔබ විශ්‍රාම වැටුප අහිමි කරලා රටට පෙන්නවා මේක අහිමි කරා කියන කාර්යය. නමුත් මේ ජාතික ධන බලවේගයේ නෝ JVP එකේ සියලුම මන්ත්‍රීවරු තමන් පෝෂණය කරන රැක බලා ගන්න වැඩපිළිවෙල ඔවුන්ගේ අරමුදලෙන් ලබා ගන්න කටයුතු කරනවා නේද මේ අනුව? ගරු අග්‍රාමාත්‍යතුමිය. ගරු කතානායකතුමනි මම චමින්ද්‍ර විජේසිරි මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔහු රටට පෙන්නලා දුන්නා ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයේත් අපේ accounts ඉතාමත්ම විනිවිදභාවයකින් කාලයක් තිස්සේ අපි පවත්වාගෙන ගිය බව. ඒක මුළු රටටම පෙන්වා දුන්න එක ගැන මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මම යෝජනා කරනවා සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය පොහොට්ටුව වැනි පක්ෂවලත් accounts මෙහෙමම කතා කරනවා නම් ගොඩක් හොඳයි. එතකොට අපිට සංසන්දනය කරලා බලන්න පුළුවන් පක්ෂ අරමුදල් කොහොමද එකතු වෙන්නේ පක්ෂ අරමුදල් වලින් මොනවද කෙරෙන්නේ කියන එක අපිට කතා කරන්න පුළුවන්. ගරු කතානායකතුමනි මේක රටට රහසක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ කාලයක් තිස්සේ මන්ත්‍රී වැටුප මොන දීමනාවක්වත් පුද්ගලිකව ගන්න එක පක්ෂ අරමුදලකට යන එක මම හිතන්නේ මේ මුළු රටේම මිනිස්සු දන්නවා. ඒකත් අලුත් කාරණයක් නෙවෙයි විශේෂයෙන් කියන්න ඕන දෙයක්වත් නෙවෙයි. ඒ විදිහටම තමයි ජාතික ජන බලවේගයත් වැඩ කරන්නේ. ඒකත් අලුත් දෙයක් නෙවෙයි. ඒක තමයි අපේ දේශපාලන ව්‍යාපාරයේ සංස්කෘතිය.
ඒ සංස්කෘතිය තමයි අපි මේ පැත්තේ ඉන්න සියලු දෙනාමත් අපේ මන්ත්‍රීවරු සියලු දෙනාමත් ඒ සංස්කෘතිය අනුව තමා අපි වැඩ කරන්නේ. එතකොට ගරු කතානායකතුමනි මට පැහැදිලි නෑ මොකක්ද එතුමා අහන ප්‍රශ්නය මම මොකක්ද දැන් මෙතන උත්තර දෙන්න ඕනේ කියලා. අපි ජීවත් වෙන ක්‍රමය කොහොමද කියන එක අපි එකිනෙකා වෙනස්. අයිති එකිනෙකාගේ පෞද්ගලික තාවය මට මෙතන 159 දෙනෙක්ගේ ජීවිත කතා මෙතන කියන්න බෑනේ ගරු කතානායකතුමනි. අපි 159 දෙනා කොහොම හරි ජීවත් වෙනවා. එච්චරයි මට කියන්න තියෙන්නේ.